ඔක්කේ වහලා ගහලා දෙන්න හොඳේ. මම හිතන්නේ මචං මේ වහලේ විලක් නැති තකරමක් හොයාගන්න බැරි තරම්. තරම් අපේ අක්කලයි අතට මොකක්ද ඉතින් මේක තියෙන වහල් තමයි. වහල තමයි මේක තියෙන ඇත්තටම සිද්ධ වෙනවා. මේ වගේ දෙයක් කරලා දෙන්නේ. හරි. මචං අපි වැඩේ පටන් ගත්තා මේ වැස්සකට තෙමනවා කියන්නේ මචං. ඒක ඇත්තටම මාරම වයික් එකක් මචං ඒ දුක තේරෙන්නේ. පට්ට ගේමක් දී දින්නේ තකරන් කියන්නේ මේ තකරන් හිල් වෙලා නැතෙලිදුවන්. නමයි මාර ආදරේ ඉතින් විවදේ අම්මා මන් කන්නේ ආදරේ මේක තියන්න මට දෙයක් ඔන්න දැන් වහල් නැක්කේ වහල් නැ මොකද දැන් ඉතින් ඕනේ අද හිතුවන්ට අද කොහොම හරි මේ වැඩේ කරලා දෙනවා අලුත් අවුරුද්දේ මචං ළමයි 3 දෙනාත් එක්ක සතුටින් කට්ටිය කිරි උතුරවන තරම් සතුටක් මචං ලොවෙත් නැහැ. මචං මේක ඇතුළට ආවහම තමයි තේරෙන්නේ කොච්චර අමාරුවෙන් ඉන්නේ කියලා. අපි මචං මෑන්නම් අද සල්ලි තියෙන හෙට නෑ මචං අපි අනස්සා මේ ප්‍රතිද්දකම් වලින් ඇති මගුලක් නැහැ. කොහොම හරි අපි මිනිසුන් උදව් කරලා මාත් හරි කරන්න ඕනේ නැතේ. ඉන්නකම් ඉපත්තේ කරන්න ඕනේ. මේවා දැක්කහම බලන් ඉන්න බෑ මචං. ඇත්තටම මේ කේලකම් නෙමෙයි මේවා අපි කරන්න ඕන මචං. අපි එකතු වුණොත් තමයි මචං මේ රට පොඩ දාන්න. යෝගන් දෙක හතුටුව තමයි. ඇත්තටම සතුටු. කේමනවා කියන්නේ මං හිතන්නේ මුළු ගේම් එකේ තේමනවා ඇති නේද? මාර අමාරුයි. මේ වගේ මිනිස්සු 100,000ක් ඉන්නේ අපේ ලංකාවේ මචං මේ views බලාගෙන කරන මගුල් නෙවෙයි. මගේ කොහොමද මගේ සහෝදරයෝ 1 මිලියන් එකෙන් උඩ හැම එකම තියලා තියෙන views බලන් කරන නේ මචං. මේ දේ බලලා මචං තව කාට හරි මචං දෙයක් කරනවා නම් ඒක තමයි වෙන්න ඕන නැත්තම. තමනයක් මොනවද තියෙන අඩුපාඩු වහල හදලා ඉස්සරහා දුරයි ජනේලේ තියෙනවනේ. ළමයි දෙන්නයි දෙකින් ඔව් ඒ තුන්දෙනාගේ තුන් දෙනෙක් කටයුතු නිසා ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් කරගන්න බෑ බෑනේ. දැන් වැසත් එන්නේ ඇතුලේ ඒ අමාරුනේ වැස දවසේ ඉන්නනේ. ඒකටම අමාරුයි. දැන් අපිට සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕනේ නැහැ මචං. මහ ගෙවල් ඕනේ නැහැ. මේ පොඩි ළමයින්ගේ සතුට බල ඉස්සරහ ගලා මේ ගහලා බිත්තියේ ගහලා අන්න ඒක තමයි මචං. අපි පොඩි තැනේ හිටිය පැල්පතක හිටියම් මචං. ඒ සතුට මචං ඒ කියන්න වචන නැහැ මචං. අතරත් තිබුණා මචං ඇතුළේ ඒ කියන්නේ මේ කෙනා විතරක් මේක දුක දන්නේ ඈ මචං වහල් නම් ගලවලි ඉවරයි. දැන් අපි යන්න හැදුවේ ලී මෝල්ට ගිහිල්ලා ලී ටිකක් ගෙන් පුදුම හරි ඔන්න මචං දෙයියන්ගේ පිටින් ලී ටිකයි සීට් ටිකයි ඔක්කොම ගෙනහැල්ලා තින්නේ. දැන් ගිහිල්ලා තමයි තියෙන්නේ. මේව තමයි අගය කරන්න ඕනි වැඩ කියන්නේ. රෙස්පෙක්ට් මචං.